Hi friends, අද ගෙනියන්නේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම කිව්වත් අපි මේ වීඩියෝ දාන්න කලින් වීඩියෝස් 3ක් විතර දැම්ම එක දිගට. ඉතින් ඒ තුනම බැලුවේ නැත්තම් ගිහින් බලන්න. ඉතින් මේක ඊට වඩා වෙනස් වීඩියෝ එකක්. ඒ නිසා දිගටම වීඩියෝ බලන්න. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් ගෙන යන්නේ අපේ සීතත්තගේ අවුරුදු 5 වෙනුවෙන් අපි දෙන දාන වැඩ කටයුතු වෙන විස්තර තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න එන්නේ. ඒ නිසා දිගටම අද නොවැම්බර් 20 වෙනිදා. ඉතින් 22 වෙනිදාට තමයි දාන්නේ තියෙන්නේ. 20 වෙනිදා ඉඳන් කරපු දේවල් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. දැන් අක්කා පැන් රස දෙයක් තියන්න යන්නේ කප් කේක් කියන්න යන්නේ. කොහොම හරි මේ ස්වීට්ස් ගොඩක් තියෙනවා. මේ කෙහෙල් කොළ වගේ තියෙන එකද මම යන්නේ. අපි ආගේ පස්සරම ඔන්නේ යාළුවනේ කතාව අපි කොම්මැට් ටික ඉවර කරගත්තා. ඉතින් මේ කට්ලෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉස්සරහට බලාගන්න පුළුවන් කවුද මෙහෙට ආපු අය. ඉතින් අපි ඉස්සෙල්ලා මේගොල්ලන්ට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට දවල් ලන්ච් එකට සෙට් වුණා. ඉතින් ලන්ච් එකට තිබ්බ දේවල් තමයි මේ.
කරලා තියෙනවනේ ඔයාලා. නේද? විශේෂ දවසක් කරලා තියෙනවා. මම දැන් ඔයාලගේ මේ වගේ ආරාධනයකට පළවෙනි දවසේ වෙන්නේ නැති. යාළුවනේ මේ කතාව අතරතුරේම අපි ගිෆ්ට් ටිකක් ඒ කියන්නේ වේදා රැප් කරපු ගිෆ්ට්ස් ටික හැමෝටම දීගෙන ගියා. ඉතින් අතට කියන්න ඕනේ කතාව කරපු ඒ 100ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒත් එක්කම ගිෆ්ට් ටිකත් බෙදාගෙන ගියා. දැන් තෑගි හම්බුනකෝ ඔයාලම අපි රැප් කරපු යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි ළමා දාන ඉවර වුණේ. ඉතින් මේ ඒ තිබ්බට පස්සේ තත්ත්වේ ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි ඒ දවස් ගෙවුනේ. ඇත්තටම කිව්වොත් අපි හිතුවේවත් නැති විදිහට හොඳටම වැඩි වුණා. ඉතින් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආය දවස්ක අලුත් වීඩියෝ එකක් හැමෙමු. එතකන් හැමෝම පරිස්සමින්. බයි.